හොඳයි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම හිතුවා නිවාඩු දවසේ මගේ ගෙදර තියෙන මාළු ටැංකියේ වෝටර් චේන්ජ් එකක් කරගන්න ඕනේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම මේ ඇක්වේරියම් එකක් කරන කෙනෙක්වත් එහෙම නෙවෙයි. මම මේ මගේ විනෝදාංශයේ විදිහට මම ජොබ් එකක් කරන ගමන් තමයි මේ මාළු ටැංකිය මේන්ටේන් කරන්නේ. ඉතින් මම මුලින්ම මාළු ටැංකියේ තියෙන පවර් ඕෆ් කරගෙන ඒ කියන්නේ ෆිල්ටර් එකේ පවර් සප්ලයි එක කරන්ට් මේ ලයිට් එක ඕෆ් කරගෙන මේ මාළු ටැංකියේ වහලය ප්‍රවේශමෙන් ඉවත් කර ගන්නවා. මේක ගොඩක් ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. මොකද මේ ටැංකිය වහලේ නිම කරලා තියෙන වීදුරු වලින්. ඉතින් ඇත්තටම මම මේක බොහොම පරිස්සමට මේ ඔයාලට රූපරාමයේ පේන ඇති මම බොහොම පරිස්සමට මේ මාළු ටැංකියේ වහලය ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ෆිල්ටර් එක ගලවලා ඒකේ මෝටරේ වෙනම අයින් කරලා ඒකේ ස්පොන්ජ් කෑලි රඳවලා තියෙන ඒ ප්ලාස්ටික් කොටස් ටික මේ ඔබට පේනවා ඇති. ඒ කොටස් ටික මම ඉවත් කරගත්ත ආකාරය ඔබට පේනවා ඇති. මේ මත්ස්‍යයන්ගේ අපද්‍රව්‍ය සෑහෙන්න ඒ කොටස් වල පිරලා තියෙනවා ස්පොන්ජ් වල. මම හිතන්නේ මම මේ සති දෙකකට තුනකට විතර පස්සේ තමයි මේ ස්පොන්ජ් ටික ගලවලා ගත්තේ සුද්ධ කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ හෝස් එකක් ආධාරයෙන් වතුර මාරු කරන්න. මේක නම් ඇත්තටම මම මාළු ටැංකිය ගත්ත තැනින් එයා තමයි මට කියලා දුන්නේ. ගොඩක් අය අපි දන්නවා බටයක් දාලා කටින් වතුර ඇදලා වතුර ඉවත් කරනවා. ඉතින් මම නම් ඇත්තට මේ දේ කරන්න යන්නේ නැහැ. මම කරන්නේ ටැප් එකට හෝස් එක සවි කරලා වතුර මුලින්ම ටැංකියට එන්න ඉඩ තියලා ඊට පස්සේ හෝස් එක ටැප් එකෙන් ගලවන එක. එතකොට ආපු වතුරත් එක්කම ආපස්සට ඒ වතුර ඇදිලා යනවා. මේ ඔබට දැන් පේනවා ඇති වතුර 15ක් 20ක් විතර අඩු වෙලා තියෙනවා. මේ තියෙන්නේ මම ක්ලීන් කරගෙන ආපු මේ ෆිල්ටර් ස්පොන්ජ් එක. ඉතින් සාමාන්‍යයෙන් අපි වතුර මාරු කරනකොට 25ක් 50ක් අතර ප්‍රමාණයක් සතියකට සති දෙකකට සැරයක් මාරු කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒක මාළුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට මාළුන්ගේ ඔවුන්ට වැඩි ආයුෂ ප්‍රමාණයක් ලැබෙන්න ඒක බොහොම උපකාරී වෙනවා. මොකද වතුරේ තියෙන ඇමෝනියා තත්ත්වය අපිට වතුර මාරු කරන එකෙන් පාලනය කරන්න පුළුවන්. මේ ඔබට පේන්නේ මාළු ටැංකිය වටේට දියසෙවල බැඳලා තියෙනවා නම් මම ඒව බලලා ටිෂු එකක් හෝ රෙදි කෑල්ලක් ආධාරයෙන් මම මේ ටික පිහා ගන්නවා. මොකද ෆිල්ටර් එකේ වෝටර් පම්ප් එකේ එන වතුර ටැංකිය උඩට ඉහෙනවා. ඒ ඉහෙනකොට ඒ වගේ දියසෙවල බැඳෙනවා. ඉතින් ඒ ටික තමයි මම මේ පිරිසිදු කරගන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර 50ක් 125ක් වගේ මාරු කරගන්න එකෙන් වතුරේ තියෙන අපි මාළු කෑම දානවා. ඒ වගේ තියෙන අපද්‍රව්‍ය එතකොට සාමාන්‍ය මාළු කෑම ඉතුරු වෙන මාළු කෑම කොටස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත්වයන්ගේ අපද්‍රව්‍ය වලින් ඇමෝනියා නිර්මාණය වෙනවා මාළු ටැංකිය ඇතුලේ. ඉතින් මේ ඇමෝනියා තත්ත්වය පාලනය කරන්න පුළුවන් අපිට මෙහෙම වෝටර් චේන්ජ් එකක් කරොත්. ඉතින් දැන් ඔබට පේනවා ඇති මම මොකුත් කටෙන් ඇදලා වතුර මාරු කරෙත් නැහැ. මම හෝස් එක ආධාරයෙන්ම තමයි වතුර අඩු කරගන්නේ. දැන් මේ ඔබට පේන්නේ වතුර අඩු වෙලා තියෙන විදිය. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපගේ ෆිල්ටර් එක හරි ආකාරයෙන් ඒ වීදුරුවට සවි කරගන්න. ඉතින් මේ ආකාරයෙන් අපිට ෆිල්ටර් එක සවි කරගත්තට පස්සේ අපිට පුළුවන් නැවතත් ඒ අපි අඩු කරගත්ත වතුර මට්ටමටම ඒ අලුත් වතුර පුරව ගන්න. සමහර විට මම කරන ක්‍රමය යයි තව මේක බලන අය කරන විවිධ ක්‍රම ඇති. ඉතින් මේක ඇත්තටම
මම හිතන විදියට ඉතින් හොඳ ක්‍රමයක් මේ විදිහට වතුර මාරු කරන එක. සමහරට මීට වැඩිය අලුත් ක්‍රම දන්න අය ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ ඔබට පේන්නේ දැන් මේකේ වතුර ටික ටික ආපහු පිරෙනවා. ඔබට දැන් පේන්නේ මේ වතුර පුරවල ඉවරනට පස්සේ මම මෙතඩින් බ්ලූ හරි පැරසයිඩ් එකක් හරි මොකක් හරි ඒ වතුරේ තියෙන අපද්‍රව්‍ය එතකොට වතුර සීසන් කරගන්න ඒ වගේ දෙයකට මේ බෙහෙත් යොදන ආකාරය. ඉතින් ඒක ඔබගේ ටැංකියේ වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මම ඊට පස්සේ ලුණු ස්වල්පයක් ටැංකියට එකතු කරගත්තා. ඉතින් මේකට ගොඩක්ම හොඳයි ඇක්වේරියම් සෝල්ට් වගේ දේවල් පාවිච්චි කරගන්නවා නම්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන ලුණු පිරිසිදු වතුරෙන් හොදලා අපිට මාළු ටැංකියට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මම ග්ලාස් ක්ලීනර් එකක් පාවිච්චි කරලා මගේ ටැංකියේ වීදුරුව තියෙන ඒ දූවිලි ඉවත් කරගන්න ආකාරය තමයි ඔබට පේන්නේ. ඒකෙන් ටැංකියට තවත් අලංකාරයක් එකතු කරනවා. මම ඉදිරියටත් ඔබත් සමග මේ වගේ මෙවැනි වීඩියෝ බෙදාගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙමු. ස්තුතියි.